රසල් ඉන්ග්‍රම් ගැන කතා කරොත් එහෙම මොහු ඊටම නිරෝගී. හැඩි දැඩි. ශරීර සෞඛ්‍යයෙන් හෙබි තරුණයෙක් වුණා. නමුත් 1978 ජුනි මාසයේදී මොහු නිරන්තරයෙන් තදින් සිහිමෝජාවෙන් ලක් වුණා. මේ එක්කම මැතිව් පීරිස් පියතුමා තරයේ ප්‍රකාශ කරා කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින් තොරව මොහුට අනිවාර්යයෙන්ම අග්න්‍යාශය රෝගාබාධයක් පවතින බව. ඒ බව හරියටම මැතිව් පීරිස් පියතුමා දැනගත්තේ කොහොමද? ඒ වගේම තමයි මේ සමගම පියතුමාට නිරන්තරයෙන් විවිධ ආත්ම ආවේශ වීමෙන් සහ කතා බහ කරන්නට පටන් ගත්තා. මේ ආත්මවල කතා බහ හෝමාරුවෙන් තමයි පියතුමා දැන්නුවේ මේ විදිහට තමන්ගේ පෞද්ගලික ලේකම්වරියගේ ස්වාමිපුරුෂයා වන රසල් ඉන්ග්‍රම් මහත්මයාට අග්න්‍යාශය රෝගාබාධයක් තියෙනවා. පුදුමයකට කාරණාව තමයි මේ රසල් ඉන්ග්‍රම්ගේ මරණය සම්බන්ධ. මරණය සිදුවන ආකාරය, ඒ වගේම රසල් ඉන්ග්‍රම්ට අවසන් ගෞරව පවා දැක්විය යුතු ආකාරය මේ පියතුමාට සිරදූතයන් විසින් දැනුම් දීම සිදු කර තිබ්බා. ඒ ආවේශයන් සහ සිරදූතයන්ගේ දැන්වීම් වලට අනුකූලව රසල් ඉන්ග්‍රම් මිය යාමට ප්‍රථම රසල් ඉන්ග්‍රම්ගේ අවමංගල්‍ය සියලු කටයුතු පියතුමා විසින් සහ ඩැරන් ඉන්ග්‍රම් විසින් රසල් ඉන්ග්‍රම් පණ පිටින් සිටියදීම සංවිධානය කරා. අවසානයේදී මේ සියල්ල සත්‍යයක් බව තහවුරු කරමින් 1978 අගෝස්තු මාස 10 වෙනි දින රසල් ඉන්ග්‍රම් මිය ගියා. රසල් ඉන්ග්‍රම්ගේ මරණයෙන් පස්සේ පියතුමාගේ ඊළඟ ඉලක්කය වුණේ තමන්ගේම ආදරණීය බිරිඳ. ඒ කියන්නේ ජුනිස් පීරිස් මහත්මිය. ඒත් එක්කම තමන්ගේ භාර්යාව ඇද මත අවසන් හුස්ම යදිමින් සිටියේදී වෛද්‍යවරුන් නියම කරන ලද රුධිරයේ සින් මට්ටම ඉහළ දැමීමේ ඖෂධ ලබා දීම වැළැක්වුවා. ඒ සියල්ල සිදු කරේ තමන්ට පවත්නා වූ බලවේගයන් සහ ආවේශයන් තමන්ගේ ආදරණීය භාර්යාවට සීනි වසක් විදිහට ප්‍රකාශ කරන බව පවසමි. පියතුමා සම්බන්ධව තිබ්බ ගෞරවය සහ පැහැදීමත් සමග ඇතැම් අවස්ථාවලදී මේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ අනිත් රෝහල් කාර්ය මණ්ඩලය පියතුමාගේ බසට අවනත වෙනටත් වචන විශ්වාස කරන්නටත් පෙළඹුණා. පූජක ඇදුමක් ඇගලාගෙන අවසන් හුස්ම යදින තම බිරිඳගේ ඇද අසලම සිටින්න. ඇයව බේරා ගැනීමට වෛද්‍යවරුන් දරන උත්සාහයන් සියල්ල වළක්වන්නට තරම් මේ මැතිව් පීරිස් පියතුමාගේ හදවත අකාරණික වුණා. ඉතින් මේ වගේ গুপ্ত ඒ වගේම අභිරහස් කැටිවෙච්ච කුතුහලය දනවන නඩු කතා දැනගන්න ඔයත් කැමති නම් බිස්ලෝබ්‍රේක් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.